තියෙන්නේ කියලා. තාම දැක්කේ නෑ. අද තමයි තියෙන්නේ. මේ එකක් තියෙනවා. Welcome back to SL Diario YouTube channel. අද අපේ මේ vlog එක ඇත්තටම අපිට ගොඩාක් විශේෂයි. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව අපි ඔයගොල්ලෝ ඉක්මනට පෙන්නන්නම් අපිට හම්බෙච්ච සිලෝ බටර් එක. අපි ඒක ඕපන් කරන්න ඇත්තටම මේක ගෙදරට ඇවිල්ලා ගොඩක් කාලෙ මගේ කාමරේ තියාගෙන හිටියා මම ඕපන් කරන එක ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ හින්දා අපි එහෙනම් ඒක ඕපන් කරමු. බලමු මොකද්ද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. තාම දැක්කේ නෑ. අද තමයි දකින්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ එකක් තියෙනවා. කියන්නේ ස්පොන්ජ් එකක් වගේ සේෆ්ටි එක. තාම අපිට ඒවල තියෙනවා. ලෙටර් එකක්. එකක් ඒවල තියෙනවා අපිට. බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඒ තියෙන ලෙටර් එක YouTube එකකින් යපු. Do you remember your first subscriber? මෙන්න මේ වගේ ලෙටර් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. SL Diario. දැන් අපි පෙන්නන්න ඕගොල්ලෝට මේ සිල්වර් බටන් එක. ඒක ලස්සනයි නේද? ඔන්න ඔය විදිහට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. Presented to SL Diario අපේ channel එකේ නම මෙතන ලියවිලා තියෙනවා. මේ විදිහට තමයි ගන්න තියෙන්නේ. හැබැයි බරණක් නෑ හැබැයි ලක්ෂයක්. හරි කියුට් නේ. Cute එකක් නේ. ලස්සනයි. ඒක එල්ලන්න පුළුවන්. මේ හදලා තියෙන්නේ. එල්ලන්න පුළුවන් කැමති නම් අපිට මේක අපේ ටේබල් එකේ පොඩි තියන්නත් පුළුවන්. ස්ටෑන්ඩ් කරන්න පුළුවන්. ඔව්. ඉතින් මේක තමයි අපිට හම්බ වෙච්ච ටැග්. ඉතින් ඔයගොල්ලන්ට ගොඩාක් thank you ඒකට. ගොඩාක් thanks. ගොඩාක් thank you. උලඟට එනවා අද අපි මිතුලේ තමයි වීඩියෝ එක කරේ. මොකද ගිය අතර චුට්ටක් කළුවරයි වගේ තිබිච්ච හින්දා අපි ඉක්මනටම ලොකේෂන් එක වෙනස් කරා. මේක ලස්සනට උඹට පෙන්වන්න ඕන හින්දා. දැන් මේ මල් උයනක් මැද්දේ තමයි අපි දෙන්නේ ඉන්නේ. මගේ ගාඩන් එක ඇත්තටම මම ලංකාවට ආවට පස්සේ හරිම ලස්සනට ඒක හැදුවා. ඒක වෙනම වීඩියෝ එකක් විදිහට. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න. ඒක හරිම ලස්සනයි. මගේ ගාඩන් එක දැන් ගොඩක් ලස්සනයි. ඉතින් ඒකේ වීඩියෝ එකත් ගාඩන් වලට කැමති කෙනෙක් නම් ඉහළම මෙන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඉන්න. අපි දැන් එහෙනම් කේක් එක කපමු. මම ඊට කේක් එකක් හැදුවා. පැය වෙනකම් මාන්සි වෙලා කේක් එකක් හැදුවා. ඉදි වරාගෙන. ඉතින් මගේ channel එකත් එක්ක ඉන්න කට්ටිය නම් දන්නවා. මම ගොඩක් වෙලාවට දේවල් කලින් ගන්න නැහැ. ගෙදරින් හදන්නේ. ඊළඟ මම කේක් එකකුත් හැදුවා. මම ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න මම හදපු කේක් එක. එහෙනම් අපි ඒක කපලා මේ සතුට පොඩ්ඩක් සමරමුනේ. අනිවාර්යෙන්. මෙතන තියෙන්නේ. නේද? දැන් මගේ කේක් එක මම ගෙනාවා. ඔන්න උග තමයි මම ඊයේ හදාගත්ත කේක් එක. ලස්සනද කේක් එක? හොඳයිද? ටොප් ඊයේ මම නිදාගෙන ඉන්නකොට මම තමයි ගහ හදුවේ. මෙයා දන්නේ නැහැ. ඉතින් මම දන්නවා හදනවා කියලා. ඔව්. ඔක තමයි කේක් එක. ඉතින් අපි එහෙනම් කේක් කැල්ලක් එහෙම කන්නම්. ඒක උස කේක් එක. එහෙනම් අපි කේක් එක කපුවා. කනගම ඉන්නේ. රහයි නේ? රහයි. සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් රහයි. ඒකත් රහයි. මේ තමයි අපිට හම්බ වෙච්ච සිල බටන් එක. ඒකට ඔයගොල්ලන්ට ගොඩක් thank you. ඉතින් ගොඩක් අය අපෙන් ප්‍රශ්න අහලා තිබුණා අයියා අපි ලංකාවට ආවේ එහෙම කියලා. අපි ලංකාවට ආපු හේතුව අපි කලින් vlogs වලම කියලා තියෙනවා. අපි එනකොටම කිව්වා අපි ආවේ ඇත්තටම හස්බන්ඩ්ගේ තාත්තගේ දානේ වැඩ කටයුතු වලට. ඒකයි තව අපිට ලංකාවේ වැඩ ගොඩක් තිබුණා කරගන්න. ඒව අපි රටේ ඉඳලා අපිට කරගන්න බෑ. මොකද අපේ වැඩවලට අපිට තව කෙනෙක් ලංකාවේ අපිට විශ්වාසවන්ත ඉන්නවා කට්ටිය. නමුත් ගොඩක් කට්ටිය නෙමෙයි. මෙයාගේ අයියාට තමයි අපි ගොඩක් දේවල් බාර දෙන්නේ අපි ලංකාවට ඉඳලා. ගොඩක් හුලං. ඉතින් මේ ඔක්කොම සික්කනවා හුලඟට. ඉතින්
ඒ නිසා තමයි අපේ වැඩ අපිම කරගන්න ඕනේ. සමහර වෙලාවට අපේ ප්ලෑන් එක අපේ ඔළුවේ තමයි ඉතින් මේක කරන්න ඕනේ මොන විදිහටද කියලා. ඉතින් ඒක නිසා අපිට වෙන්න සිදුවෙනවා. ඉතින් අපිට ඒ දේවල් කරන්න බැරි නිසා තමයි අපි කන්නාට ඉතින් කරේ. ඉතින් ඒ වැඩත් ගොඩක් වැඩ තිබිච්ච නිසා තමයි අපිට ඔයගොල්ලන්ට නිතර vlogs ගේන්න බැරි වුණේ. හැබැයි දැන් අපේ වැඩ ගොඩක් දේවල් කරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා අපි ඉස්සරහට ඔයගොල්ලන්ට වීඩියෝස් අරගෙන එන්න දිගටම කරන්න මොකද වෙන්නේ කියලා අපේ ජීවිතවල අපි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අපේ channel එක පටන් ගත්ත දවසේ ඉඳලම අද වෙනකම්ම අපිත් එක්ක ඉඳපු එක්සක් එක හැමෝටම ගොඩාක් thank you. එහෙනම් අපි ඉක්මනටම අලුත් vlog එකකින් හම්බ වෙමු. ඉතින් එහෙනම් හැමෝටම කියන්න තියෙන්නේ අපිට මේ දුන්නු සහයෝගයට ගොඩක් ස්තුතියි. ඔව් ගොඩාක් ලක්ෂයක් ආව කියන්නේ ඒක ලොකු දෙයක්. ඉතින් සබ්ස්ක්‍රයිබ් ලක්ෂයක් ගන්නවා කියන්නේ. ඉතින් අපි බලමු ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබ් ගන්න. ඔව් ඒකත් නෙමෙයිනේ. ගෝල්ඩන් දිගටම. ගෝල්ඩන් බටන් එක නේ. ඔව් අපි ඉක්මනටම පොඩි වීඩියෝ එකක් මේක. ඉතින් මේ වීඩියෝ එක බලනකොට thank you. අපි ඉක්මනටම අලුත් vlogs වලින් ඉස්සරහට හම්බ වෙමු. ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් එනවා අපේ ඉස්සරහ ගාඩන් එකේ. ඒක මෙයාම එනදී ඔක්කොම ලස්සන කරලා ඔයගොල්ලෝ දැක්කනේ අපි එයාපෝට් එකේ ඉඳලා එනකොට අපේ ගාඩන් එක මුකුත් තිබුණේ නැහැ. දැන් ගොඩක් හදලා තියෙන දවස් හදමින් පවතිනවා. කලිනුත් මම මල් වවලා නම් ගියාට බලා ගන්න කට්ටිය කවුරුත් නැති නිසා ඒ ඔක්කොම මැරිලා තිබුණේ. ඉතින් ආයෙ මට මුල ඉඳලම ගාඩන් එක හදන්න සිද්ධ වුණා. ඒකෙත් තවම වීඩියෝ එකක් අරගත්තා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා කියන හැමදාම වගේම එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Bye.